ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සංවත්සර සැමරුම් මුලට සමගාමීව සංවිධානය කරනු ලබන චිත්‍රපට දැක්මේ අවසාන දිනය අද ජනවාරි 22 වෙනිදා සිට මේ දක්වා ඔබ වෙනුවෙන් කොළඹ සන්නිය, තුම්මන් හන්දිය, වත්සලාක්කා, මීහරකා සහ සාරවිට කියන චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණා. ඊළඟට ප්‍රදර්ශනය කිරීමට සූදානම් කළ දෙන්නේ චිත්‍රපට අංක 339 වරණ මිලිමීටර් 35 වර්ගයේ 1976 වර්ෂයේ තිරගත කළ කළු සුදු චිත්‍රපටයක් වන හුලවාලී චිත්‍රපටය. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ කැමරාකරණය සිදු කරලා තියෙන්නේ W.A.B. ද සිල්වා මහතා. නිෂ්පාදනය ටියුරික් පනාපිටිය සහ පී වික්ටර් පෙරේරා. තිරරචනය ධර්මසිරි ගමගේ. කලා අධ්‍යක්ෂණය ශ්‍රීනාථ වික්‍රමසිංහ. සංස්කරණය ජී.ඩී. කින්ස්ලි පෙරේරා. රංගන දායකත්වයේ සපයනවා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා. ටෝනි රණසිංහ, සුනීතා වීරසිංහ, ධර්මශ්‍රී මුණසිංහ, රෙක්ස් කොඩිපිලි, දෙලවක හාමිනේ සහ පර්ල් වාසුදේවත් මේ චිත්‍රපටයේ රංගනකාරයේ නිරත වෙනවා. ඒ වගේම හුලවාලී චිත්‍රපටය ජාත්‍යන්තර සහ ජාතික පිළිගැනීම් රැසකින් සමන්විතයි. ටස්කනී ජාත්‍යන්තර සිනමා උළෙලට සම්බන්ධ වූ ශ්‍රී ලාංකීය පළමු චිත්‍රපටය විදිහට හුලවාලී චිත්‍රපටය නම් කරන්න පුළුවන්. ඒ වගේම සිග්නී සම්මාන සහ විවේචක සම්මාන රැසකින් මේ හුලවාලී චිත්‍රපටය සම්මාන ලබනවා. මේ චිත්‍රපටයේ මූලික වෙන්නේ 1970 දශකයේ සරසවිය පුවත්පත තුළින් ජනප්‍රිය වූ කොමික් කතාවක්. එහෙමත් නැත්නම් චිත්‍ර කතාවක්. මේ චිත්‍ර කතාව නිර්මාණය කරන්නේ ප්‍රවීණ චිත්‍රශිල්පී ප්‍රවීණ මාධ්‍යවේදී දයාරාජපක්ෂ මහතා. මේ චිත්‍රපටයේ චරිතයක් තියෙනවා ගාමිණී ෆොන්සේකා මහතා නිරූපණය කරන ප්‍රධාන චරිතය, දහරාගේ චරිතය. මේ චරිතයේ යම් සුවිශේෂීත්වයක් තියෙනවා. ඒක තමයි මේ චරිතයට ගැළපෙන විදිහට Tamanගේ මුහුණ සකස් කරගන්නේ ගාමිණී ෆොන්සේකා මහතා විසින්ම තමයි. ඔහු චිත්‍රපටයේ පෙර යම්කිසි අධ්‍යයනයක් කරනවා රොඩි චරිතාව ගැන. ඒ අධ්‍යයනයේදී තමයි ඔහු තීරණය කරන්නේ Tamanගේ මුහුණ විරූපීව මේ චරිතයට ගැළපෙන අයුරින් සකස් කරගන්න. වේශ නිරූපණ ශිල්පියාත් සමග එකතු වෙලා Tamanගේ මුහුණේ දෙපැත්තක් දෙආකාරයකට නිරූපණය වෙන විදිහට තමයි ඔහුගේ මුහුණ සකස් කරගෙන තියෙන්නේ. එක් පැත්තකින් රොඩි රහේ නායකයාගේ රෞද්‍ර ගතියක්, අනෙක් පැත්තෙන් බෝසත් ස්වාමි පුරුෂයෙකුගේ චරිතයක් නිරූපණය වෙන විදිහට තමයි ඔහුගේ මුහුණ මේ චිත්‍රපටයේදී නිරූපණය වෙන්නේ. මේ චිත්‍රපටයේ ගීත 4ක් ඇතුළත්. ඒ ගීත 4ම පටිගත කරලා තියෙන්නේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් දලුගම සරසවි චිත්‍රාගාරයේ. ඒ වගේම මේ චිත්‍රපටයේ ආරම්භක ගීතයේ යම් සුවිශේෂීත්වයක් තියෙනවා. ඒක තමයි ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක පළමු වරට Day for Night කියන සංකල්පය. ඒ කියන්නේ චිත්‍රපටයේ ආරම්භක ගීතය රූපගත කරලා තියෙන්නේ දහවල් කාලයේ. නමුත් අද ඔබට චිත්‍රපටයේදී දැක ගන්නට ලැබෙන ආරම්භක ගීතයේ ඒ පසුබිම නිරූපණය වෙන්නේ රාත්‍රී කාලයේද. රාත්‍රී කාලයේ නිරූපණය වන අයුරින් දහවල් කාලයේ රූපගත කරපු පළමු ශ්‍රී ලාංකීය චිත්‍රපටයේ විදිහට හුලවාලී චිත්‍රපටය නම් කරන්න පුළුවන්. ඒ වගේම චිත්‍රපටයේ එක් ගීතයක් අදටත් ඔබේ ආදරය දිනා ගන්නවා. කුලකෙදරින් දුම්බර කඳු වැටියේ කියන ගීතය ඇතුළත් වෙන්නේ මේ හුලවාලී චිත්‍රපටයේම තමයි. ඒ වගේම බන්දුල විජේවීරයන්ගේ පළමු චිත්‍රපට පසුබිම් ගායනයක් මේ චිත්‍රපටයේදී ඔබට දැක ගන්නට අවස්ථාව තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ සුවිශේෂී කාරණයක් තියෙනවා. 1970 දශකයේ අතිශය සාර්ථකව තිරගත වූ චිත්‍රපටයක් විදිහට හුලවාලී චිත්‍රපටය නම් කරන්නට පුළුවන්. ලිබර්ටි, එල්ෆින්ස්ටන් ආදී පළමු ප්‍රදර්ශක මණ්ඩල සිනමා හල් 17ක පළමු තිරගත වීම අතිශය සාර්ථකව සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ආරම්භක සිනමා හල් 8ක දින 50ක සීමාව ඉතා සාර්ථකව පසු කරන්න මේ චිත්‍රපටයේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි එල්ෆින්ස්ටන් සිනමා හලේ නොකඩවා දින 104ක් සාර්ථකව චිත්‍රපටයේ තිරගත කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. මේ සියලු කාරණා එක්ක අපි චිත්‍රපටය නරඹන්නට සූදානම් වෙමු. 79 වසරක ශ්‍රී ලාංකීය කතානාද සිනමාව 54 වසරක ජාතික චිත්‍රපට සංස්ථා ගමන් මඟ සයින්වන් කරමින් හුලවාලී චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා සූදානම්. ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි, රැට නිදන තනි පැදුරේ නැති සිහිනක සකි, ආල බිඳුන දාකුමකට කඳුළු හෙළනු සකි, ආලවඩන යන තේරුම බෝසත්කම සකි. සුදි චිත්‍රපටි බලමු.